ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Maths with Dumindu YouTube channel එකත් එක්ක. ඉතින් වෙනද වගේම අදත් මම ඔයාලට ගෙනල්ලා තියෙනවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට එයි කියලා මම අනුමාන කරන ගණිත ගැටලුවක් විසඳන ඉතාමත් පහසු කෙටි ක්‍රමයක්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අද දවසේ ගණිත ගැටලුව මොකක්ද කියලා බලන්න. එක්තරා පුද්ගලයෙක් ගමනක් යාමේදී මුල් පැයේදී කිලෝමීටර් 10ක්ද දෙවන පැයේදී කිලෝමීටර් 15ක්ද තුන්වන පැයේදී කිලෝමීටර් 20ක්ද ගමන් කළේය. එම පුද්ගලයාගේ මධ්‍යක වේගය සොයන්න. හොඳයි ආදරණීය දුවේ පුතේ මේ ගාන කියන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. එක්තරා පුද්ගලයෙක් ඉන්නවලු එයා ගමනක් යනවලු. ඒ ගමනේදී පළමු පැයේදී එයා යනවලු කිලෝමීටර් 10ක්. පළමු පැයේදී එයා කිලෝමීටර් 10ක් යනවා. මම චූටි සඳහනක් දාගන්නවා. ඊළඟට එයා දෙවනි පැයේදී යනවලු කිලෝමීටර් 15ක්. දෙවනි පැයේදී යනවලු කිලෝමීටර් 15ක්. දෙවනි පැයේදී කිලෝමීටර් 15ක් යනවා. තුන්වෙනි පැයේදී එහෙම නැත්නම් අන්තිම පැයේදී එයා යනවලු කිලෝමීටර් 20ක්. මේක තමයි මේ ගානේ කියන්නේ. ඉතින් මෙන්න මෙහෙම යනවා නම් මෙයාගේ මධ්‍යක වේගය හොයන්න කියලා තමයි අපිට කියන්නේ. හොඳයි ආදරණීය දුවේ පුතේ මේ ගානේදී මධ්‍යක වේගය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඔයාලට මේ ගණිත ගැටලුව හදාගන්න බෑ. එහෙනම් අපි බලමු මධ්‍යක වේගය කියන්නේ මොකක්ද කියලා. මධ්‍යක වේගය කියලා කියන්නේ පුතේ යම්කිසි ගමනක දුර මුළු දුර තියෙනවනේ. මෙන්න මේ මුළු දුර බෙදන්න ඕනි ඒ ගමන සඳහා ගත වූ කාලය. මුළු දුර බෙදන්න ඕනි ඒ ගමන සඳහා ගත වූ මුළු කාලය. පැහැදිලිද කියන කාරණාව? එහෙනම් මධ්‍යක වේගය කියන්නේ යම්කිසි ගමනකදී අපි ගමන් කළ දුර මුළු දුර බෙදන්න ඕනි මුළු කාලය. පැහැදිලිද? එහෙනම් අපි පුතේ මේ ගමනේ මුළු දුර හොයාගන්න ඕන. අපිට කියනවා පළමු පැයේදී කිලෝමීටර් 10යි. දෙවන පැයේදී කිලෝමීටර් 15යි. තුන්වන පැයේදී කිලෝමීටර් 20යි. ඉතින් මුළු දුර හොයන්න අපි මේ තුන එකතු කරමු නේද? මුළු දුර හොයන්න මේ තුන එකතු කරන්න වෙනවා. එහෙනම් 0.5යි මෙතන 5යි. මෙතන 1යි 1යි 2යි 4යි 45යි. එහෙනම් පුතේ මේ ගමනේ මුළු දුර වෙන්නේ අපේ කියන්නේ කිලෝමීටර් 45යි. එහෙනම් මම මේ මුළු දුර වෙනුවට දාගන්නවා කියන 45. එහෙනම් දැන් මෙයා බෙදන්න වෙන්නේ මොකෙන්ද? එහෙනම් මුළු දුර බෙදන්න ඕනේ කාලයෙන්නේ. එහෙනම් මේ ගමනට ගත වෙච්ච කාලය කොච්චරද? ඉතින් මේ ගමනේ කියනවා පුතේ පළමු පැයේදී කිලෝමීටර් 10යි, දෙවන පැයේදී කිලෝමීටර් 15යි, තුන්වෙනි පැයේදී කිලෝමීටර් 20යි. එහෙනම් පුතේ පැය 1යි, 2යි, 3යි. පැය 3යි ගිහින් තියෙන්නේ. මේ කිලෝමීටර් 45 යෑම සඳහා මෙයාට ගත වෙලා තියෙන්නේ කිලෝමීටර් 3යි. එහෙනම් පුතේ ඔයා මොකද කරන්න ඕනේ? 45 බෙදන්න ඕනේ ඒ සඳහා ගත වූ කාලය වෙන 3. දැන් ඔයා දන්නවා 45 මේ අතර බෙදන්න බැයි නම් පුතේ ඔයාට දීර්ඝ බෙදීම දාලා අනිත් පැත්තට බෙදන්න පුළුවන්. මෙහෙම බෙදුවා අපි 45. එහෙනම් 45 බෙදීම 3. දැන් ඔයා දන්නවා 4ට 3 වගේද? 1යි 1 වරක් 3 3යි. දැන් 4ෙන් 3ක් අඩු කරනවා නේද? 4ෙන් 3ක් අඩු කරාම 1යි මෙතන තියෙන 5ක් එනවා පල්ලෙහාට. ඒ 5 මෙතනට ගෙනාවා පුතේ දැන් මෙතන තියෙන්නේ 15යි. දැන් ඔයා මොකද කරන්න ඕනේ? මේ 15 බෙදන්න ඕනේ 3ෙන්. 15 3ෙන් බෙදුවම ඔයා දන්නවා කීයද? 5යි. එහෙනම් 5 වරක් 3යි 15යි. එහෙනම් 15න් 15ක් බිඳුවයි. ඉතුරු නැහැ. එහෙනම් පුතේ 45 කියන සංඛ්‍යාව 3ෙන් බෙදුවම ඔයාලට උත්තරයක් එනවා 15යි කියලා. එහෙනම් පුතේ මෙයාගේ මධ්‍යක වේගය වෙන්නේ පැයට කිලෝමීටර් 15ක වේගයක්. පැහැදිලිද? එහෙනම් එයාගේ මධ්‍යක වේගය වෙන්නේ පැයට කිලෝමීටර් 15යි. ඉතින් මං හිතනවා දුවේ පුතේ මේ ගණිත ගැටලුව ඔයාලට හොඳට තේරුණා කියලා. ඉතින් මේ ගණිත ගැටලුව හරි ඕනෑම ශිෂ්‍යත්ව විභාගයට එන ගණිත ගැටලුවක් සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ආදරණීය දුවේ පුතේ මගේ ගණිත ගැටලු පන්ති සඳහා සම්බන්ධ වෙන්න ඕන නම් පහළ තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ මගේ WhatsApp නම්බර් එකේ. ඉතින් WhatsApp නම්බර් එකට ඔයාගේ නම සහ පාසල සඳහන් කරලා කෙටි පණිවිඩයක් යොමු කරන්නත් කියලා කියනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ වගේ ගණිත ගැටලුවකින් නැවතත් හමු වෙනකම් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්. ආයුබෝවන්.